එතකොට මල්ලිට තනි ඉලක්කමේ ලකුණක් මට ඉලක්කම මතක නැහැ. තනි ඉලක්කමේ ලකුණක්. හැබැයි මම මැදිහත් වෙලා මම උතන තවත් දෙයක් කරනවා අර දෙමාපියන්ට උපදෙස් දෙනවා. අද ඊළඟට මම O level ටියුෂන් උන්ට කියනවා. තව උන් ටික සහෝදර සහෝදරියන්ට කියනවා අක්කලා අයියලාට විශේෂිත. ඔපිට නංගිලා ඉන්නවනම් පහලින් ඉන්නු. උන්ට මැදිහත් වෙන්න ඕන කියලා මම දැන් මේ කතාව තමයි මම කියන්නේ. මම මැදිහත් වුණා කියලා මම කියන්නේ. මම මැදිහත් වුණා. මම මැදිහත් වෙලා මෙයාකට මේක වල්ලාගෙන මම ඕකට පිළිවෙලට මැච් ටික කරා. මම මේ කතාවත් කියන එහෙම කිව්වට අවුල නැහැ. 10 ඔය 10 මුල වෙන්න ඇති. 10 මුල තමයි මම හිතන්නේ. 10 මුල 10 ඉලක්කම් මට ඉච්චනවද නැහැ. ඒ කියන්නේ 9 අග හරි 10 මුල හරි මොන හරි කියමුකෝ. ඊට පස්සේ මේක O level ඔය මේ ටිකේ බිඳුවේ මොනවත් බෑ. මොනවත් බැරි ගාන්ට හිටියේ මේක පිස්සු කියලා මටත් වඩා. මම පිස්සු කියලා ඌ ඊට හපම් පිස්සු කියලා. අන්තිමට අල්ලගෙන කොන්ට්‍රෝල් කරලා කුමාර ගාන්ට අරගෙන මම 10 වසරේ විභාගයේ ලියවලා ඌට මැත්ස් වල C එකක් ඒ දවස්වල හිටියේ. D තිබුණේ C දැන් නම් B වගේනේ. C එකක් තිබුණා. ඊළඟ O level සිරාක් ඒ ප්‍රයිවට් දාලා කරේ. හරි පිළිවෙලට ඒක කරා. ඒක කොහොම හරි ඒක සයන්ස් උත් දැම්මා. සයන්ස් උයේ දෙකම මම කරා. දෙකටම C දෙකක් තිබුණා. ඒ ගන්නකොට සාමාන්‍ය කෙට් එක උගන්නවා වගේ නෙමෙයි. බිඳුවේ දැනුම තියෙන එක. ඒතර පට ගාලා තෙනවා ඊළඟට O level වලින් හොඳටම ප්‍රතිඵල කිසි ප්‍රශ්නයක් නැහැ. මටත් තව හොඳ රේල් පාස් වෙලා ගියා. එතකොට අර අතන ගැට ගහන්න නැතුව මම හිටියානම් ලොකු ප්‍රශ්නයක්. මම ඒක කියනවා අර සහෝදර කිව්වේ ඒකයි. මම දැන් කතාව දඩස් කල් නවත්තන මට නැත අමතක වෙනවා පස්සේ වා කියන්න. මෙතන දැන් උණු පළවෙනි උපදේශ. නොහිතව උපදේශක්. සහෝදර සහෝදරියෝ ඉන්නවනම් 15 ඉන්නවනම් දැන් පවුල් වල විශේෂයෙන් මම දකින්නේ මගේ පන්ති වල ඉන්නුන් හා මම උන් ආශ්‍රය කරනවානේ මේ දැන් ආශ්‍රය කරන ඔය වයසේ උන්නේ. මොකද නංගි උඹේ මල්ලි උඹේ දන්නේ නැහැ සර් මොනවද දන්නේ නැහැ උන් මොනවද දන්නේ නැහැ උන් බබාලා උන්ගේ වැඩේ කරනවා විතර හරි අමුතුයි. ගෙවල් වල වැඩි දෙනෙක්ගේ ඒ උඹලා දැන් මේක අහගෙන ඉන්නවා නම් එහෙම එකෙක් ඌ ගන්න ඕන. දෙමව්පියන්ට යුතුයකම් ඉෂ්ට කරනවා කියලා උඹ ඉගෙනගෙන ගිහින් හරියන්නේ නැහැ. පහලින් එකව ගන්න ඕනේ. ඒක ෆෝන් එකේ නම් ඒකක් කම්පියුටර් ගේම් නම් වෙනම රෙද්දවල් නම් ඒක කරන්නේ. අනිවාර්යෙන් ඌ ඇදලා ගැනීමේ හැකියාව ඌට තියෙන්න ඕනේ. ඌ ඉගෙනගෙන නැත්තම් ඒත් ඌ දැනගන්න ඕන අරුට ගන්නලා පවුල කොට දාන්න. ඒක කරන්න ඕන. අනිවාර්යෙන් කළ යුතුයි. මම කරපු නිසා මගේ ඇඟින් එක මට ඇඟින් අරන් කියන්න පුළුවන්. ඒකයි කතාව. එතකොට ඒක මම ওই පන්ති වලත් ඒක නම් කියනවා. ඒතකොට ඒකේ මම මේ කතාව මගේ කතාවේ අහම්බෙන් ක්ෂණිකව අප එකක් මම කිව්වේ. ඒ නිසා මම මේ කතාව දිග්ගසන්නේ ඒක බොහොම සරලව කරන්න පුළුවන්. ඒ සරලව කොහොමද අපි කරන්නේ? මේක ඉගෙන ගන්න. මේකට මැත්ස් බෑ. ඒක කොහොමද ඉගෙන? මම ඒක අර පොදු මැත්ස් උපදේශය කියන්න. සිම්පල් සිද්ධියක්. බොහෝම පොඩි දෙයක් තියෙන්නේ. මම කරලා මම ඒකේ ප්‍රතිඵල දාලා තිනවා. මම ඒක කියාගෙන ඉන්නම් අර O level ටික 150ක් මැත්ස් ෆේල් F එකක්. ඒතර S ගත්තුන් තව කීයක් ඇද්ද? A ගත්තුන් දැන් නම් Aනේ. A ගත්තුන් 100ට කීයද ඉන්නේ? බොහොම පොඩි ප්‍රතිශතයක්. B කීයද? ඒතර මේක මැත්ස් වලට A ගන්න මැත්ස් හොඳට ඇඟින් ඇවිල්ලා හොඳට වැඩ කරන එකට මේ කතාව විහිළුවක් වෙයි. නමුත් අපි කතා කරන්න ඕන 150ක් මැත්ස් ෆේල් නම් රට කියලා කතා කරනකොට අපි රටේ ඉන්න උපරි මුඩ මිස්තරේ ඉන්න කීප දෙනෙක් අරගෙන කතා කරලා හරියන්නේ නැහනේ. මැත්ස් වලට ඒකක් ගන්න එකෙක් ගැන කතා කරලා උන්ටත් අර ඉස්කෝලේ 20ක් ගිහිල්ලා 90ක් ඒ. ඒක ගැන නෙවෙයි කතා කරන්න ඕන. රට සමස්තය ගත්තම අර පහළ ඉන්න තැන්. ඒතර ඒ වගේ ඔක්කොම අහන එක ෆේල්. ඒතර ඒකස්සේ බරපතල තත්ත්වයක් සමස්ත රට එකතු වුණාම එන කේස් ගොඩක්. මේ මැත්ස් ගොඩ දැම්මොත් ඇත්තරමත් මැත්ස් කියන්නේ මැත්ස් ගොඩ දාන්න නැතුව රට බරපතල තත්ත්වයක තියෙනවා කියලා අපි ඔක්කොටම තේ මැත්ස් නම් ඇයි මේක ඊට පස්සේ මොකක්ද වෙන්නේ දැන් මොකක්ද වෙන්නේ අපි ඒක එහෙමනේ මැත්ස් කියන්නේ. ඒතර එහෙම නැති වුණාම මුළු සමස්තයම රට දියුණු කරන්න නම් අනිවාර්යෙන් මැත්ස් ඕන කියන එක මම ස්ථිරම් පිළිගන්නවා. කවුරු ඒක අවිවාදයක් ඕන එකක් තර්කේ නැතුව මොනවත් කරන්න බෑනේ. ඒ තර්කේ කියන්නේ මේ මැත්ස් වලින් මෙන්න ඕනේ. මැත්ස් වලින් මෙන්න ඕනේ. ඒකෙන් අදහස් වෙන්නේ A level මැත්ස් කරන්න ඕන කියන එකක් කියවෙන්නේ නැහැ උතන. මැත්ස් දැනුම කියන්නේ A level මැත්ස් දැනුම නෙවෙයි. අපි O level ගමු. ලොකු දැනුමක් O level වල තියෙනවා. ලොකු දැනුමක් තියෙනවා. ඒක නැති එකෙක් එක්ක රටක් යන්න බෑ. එහෙම වුණාම බරපතල ප්‍රශ්න. එහෙම එකෙක් මොන හේතුවෙන් හරි උඩට ගියාම ඒක පට්ට පිස්සෙක් වෙනවා. පිස්සු කෙලින්නේ එහෙම. රටට ඒක අපිට තේරෙන එක එහෙම අති බරපතල තත්ත්වවල එනවා. ඒ කියන්නේ අර එහෙම අධ්‍යාපන කියන එක උතන එන්න ඕන මැත්ස්ම තමයි. රට ආයි ගොඩ දාන්න බැරි වෙන්න හේතු මේක. ඒකනේ අපි අරුන් පස්සේ වැඳගෙන යන්නේ කිය. මේ 150ක් මැත්ස් ෆේල්. යන්තම් S එක ලකුණු 30ක් 25ක් 30ක් ගන්න බැරුව. අර O level පේපර් එකට 150කට එහා. එහෙම තමයි සමාජය එකතු වෙන්නේ. සමාජය හැදෙන්නේ. ඒතර මේකට පොඩි හරි රුකුලක් කරන්න තියෙනවා නම් පට්ට පිනා. ඒක හිතලා තමයි මෙහෙම කතාවක් ගත්තේ. මට මෙච්චර බැරි වුණක් කමන්නේ බෝන මගුලක් මොකෙක් මොන විදියෙ වැරදි දෙයක් කිව්වත් මට අදාළ මම මගේ ටික කියනවා කියලා.
මගේ හිතේ ගොඩක් දේවල් තියෙනවා රට ගැනයි. ඉතින් අපි හැම එකා ගැනම තියෙනවනේ. දැන් රටක් දැන් නැති වුණාට නැති නිසාම දැන් අපිට රටක් ගැන දුක ඉන්නවා. රටක් තිබ්බනම් ඇති වගේ සයිස් එකක් තියෙනවනේ. ඇත්තම කතාව බරපතල තත්ත්වයකින් ඒතර ඒකෙන් මොකක් හරි දෙයක් යන්තම් පුළුවන් කරන්න. මම මේක කරලා සෑහෙන සතුටින් ඉන්නවා. මම වටින් ගොඩින් කියාගෙන ආව එක තැනක් මම කියන්නම්. අපේ ගමේ මමත් ගියේ ඉස්කෝලේ අපේ ගමේ මම ඒරෝ ඉවර කරලා ටියුෂන් මට උගන්නන්න කොහොමද මම ආසයිත් තා මගේ ඇඟින් එනවා. ජොබ් එකකට ටියුෂන් තෝරාගත්ත එකෙක් නෙවෙයි මම ඒකත් මම කියන්න ඕනේ. ජොබ් එකකට ටියුෂන් හොයාගත්ත එකෙක් නෙවෙයි මොන හේතුවක් නිසාවත්. මම කිසිම ක්ලාස් එකේ මම පෝස්ටර් ගහලා නැත්තේ. ටීවී එකක් දාලා නැහැ. මම ගැන දැන් මේ YouTube එකෙන් පොඩ්ඩක් එළියට ගියා හැරෙන්න මම ඉස්සර කිසිම දෙයක් නැහැ. කවුරු පෝස්ටර් මොනම කරා කිසිම දවසක ගහලා. පෝස්ටරයක් අර මම ඉස්සර කියපු ටික තමයි. කිසිම ඇඩ් එකක් නැහැ. හැබැයි මාව හොයාගෙන පිරිසක් කරන මම උන්ට උපරිම දේ කරනවා. අන්තිමට නගර දෙකේ ඔක්කොම ටික මගේ ළඟ කිව්වොත් පොරොටෝක් වගේ දැනුණට ඒක පොරොටෝක් නෙමෙයි. ඒකේ ගන්න දෙයක් තියෙනවා. ඒතර වැඩ විතරයි වැඩ වලින් විතරයි මම කරන් ගියේ. ඒතර ඒ හේතු උඩ මේකෙදි මට ලොකු දෙයක්. මෙතන මේ මැත්ස් 150ක් ෆේල් වෙච්ච එකෙන් මම ඒ ලෙවල් ඉවර කරපු සැනින් කොහොමත් මම ඒ ලෙවල් කරන කාලෙත් මල්ලිටත් ඉගෙනුවේ. ඒ ලෙවල් මම ඒ ටිකේ සම්පූර්ණ වගේ කරේ. ඒ කරන ගමන් ඌ මටත් වඩා හොඳ විභාගේ පාස් වුණා. මම ඒක ඉවර ඒ ලෙවල් මම කැම්පස් එන්න සෙට් වෙන්නකොටමත් කලියල ඉවර කරපු ගමන් මම ඕ ලෙවල් ටියුෂන් පටන් ගත්ත උගන්නන්න ආසාවට. ඒකෙත් මොනවා ඒ මොන ඒ දන්න කියන කීප දෙනෙක් පටන්ගෙන අන්තිමට බොහොම ටික දවසකින් ඒ ක්ලාස් එක හොඳට වර්ධනය වුණා. ඒකත් නෙමෙයි කතාව. වර්ධනය වීම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මම එක ඉස්කෝලයක් තිබුණා. දැන් විස්තරත් එක කියන එක මේ වෙලාව ගැලපෙන්නේ නැහැ. ඒ ඉස්කෝලේ ඒ ඕ ලෙවල් යනකම් පන්ති තිබුණාට කිසිම දවසක ගණිත ගුරුවරයෙක් ඉඳලා නැහැ. ගණිතය උගන්වලා නැහැ ඉස්කෝලේ. හැබැයි මගේ ක්ලාස් එකේ ඒක විශේෂ තැනකුත් තියෙනවා එතන. මගේ ක්ලාස් එකට මම 11 වසර පටන් ගත්ත එකේ මම කියන්නම් අර උපදේශ ටිකේ එතන වෙන්න ඕන කොහොමද කියලා. මගේ පන්තියට ආව මුලින් ඉඳන් ඇවිල්ලා D3ක් කෙල්ල 3 දෙනෙක්ට තිබුණා. තවත් D ගොඩක් තිබුණා. හැබැයි මට අර කෙල්ල 3 දෙනෙක් හොඳට විශේෂ මතකයක් තියෙනවා. විශේෂ මතකයේ තවත් උත්සන්න වුණා. ඒ එකකගේ පුතා මේ සැරේ මගේ ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්නවා. විස්තර කිය දුර යන්න දෙයක් නැහැ. මේ වගේ තැනක මේ සත්භාවයෙන් කරන්න ඇවිල්ලා මම බුරු කියෙම චරිතය වගේ බුරු කියන ලක්ෂණ මගේ නැහැ. ඒකින් මට ඒක විශේෂ මතකයකටත් ආවා. එතකොට එදා ඒ විශේෂ නිසා මම ඒ කෝල් එක ඒ පොඩි එකා කතා කරද්දි මම ඒ අම්මටත් කතා කරා. ඒ කියන්නේ මගේ ගෝලයානේ. ඒ කතා කරලා ඉතින් හරි බොහොම විශේෂ කතා කීපයක් ඉතින් මේ අපි මේ නිසා තමයි කියලා ඉතින් සෑහෙන කතාවක් කරා. ඒක මට සාමාන්‍ය කතාවක්. නමුත් සැලකුතු ලොකු කතාවක් කරා. එතකොට මම ඔය කිව්වේ අකුරක්වත් ඊට කලින් කිසිම ගණිත ගුරුවරයෙක්ගෙන් ඉගෙනගෙන නැති. කිසිම ගණිත ගුරුවරයෙක්ගෙන් ඉගෙනගෙන අකුරක්වත් ඉගෙන ගත්තේ නැති එකෙක් මගෙන් සියලු දේවල් ඉගෙනගෙන. ඒතර මම කොහොමද ඉගෙනන්නේ 11 වසරේ එක අවුරුද්දේ. පුළුවන්. මම දැන් කියනවා කොහොමද කරන්න ඕන කියලා. මම කියන්නම් විශේෂයෙන් ඕ ලෙවල් ටියුෂන් කරන උන්ට මරු. උඹලට පුළුවන් මගෙන් උපදෙසක් ගත්ත රවුලක් නැහැනේ. වයස ගණන් ගන්න එපා. ඉතින් මම දැන් ඒරවල නේ අපි එහෙම හිතමුකෝ. පොඩි උන්ට කියලා කියන්නකෝ. මම දැන් ටිකක් උඩට ඉන්න ගුරුවරයෙක්ට මේ උපදෙස් ගැලපෙන්නේ නැහැ. ඉතින් ගැලපෙන්නේ නැති උන් අතහැරලා අයින් කරගන්න ඕන. ගැලපෙන එක තමන්ට දෙයක් ගත්තා නම් හරි. මම කියන්නම් මම ඒක කොහොමද කරේ කියලා. එතන පොඩි රහසක් තියෙනවා. මම කියන්න ක්‍රමේ. මාර ක්‍රමේ. ඒකෙන්මයි D3ක්. ඒ D3 කියන්නේ තවත් D තිබුණා. මට ඒ ඉතුරු ඔය 3 දෙනා එක තමයි ඉන්නේ. මට එච්චරයි මතක නැත්තම් ඔක බොරුවට කියන 3 දෙනා එකට ඉන්නේ. මට නම් 3 පව තාම මතකයි. එතකොට මුල්ම ගෝලියෝ සෙට් එක නිසා. ඒ 3 ඉස්සරහා පීඩියම 3 දෙනා හිටියේ. 3 දෙනා D3ක් අපි ගමතක කරමු. කොහොමද එතෙන්ට ගෙනාවේ? එක දවසක් මට හොඳට ඉතහා පැහැදිලිව කියන්න පුළුවන්. කිසිම මැත්ස් ගුරුවරයෙක්ගෙන් මැත්ස් ඉගෙනගෙන නැහැ. ඒක ඉස්කෝලේ මැත්ස් ගුරුවරයෙක් නේ ඉඳලා නැහැ. ඒතර ඒක ඒ පස්සෙම කවුරු ඉන්නවනම් මට විස්තර ටික දෙන්න පුළුවන්. ඒ පස්සෙම කියන්නේ එහෙම පොරොටොක් බොරු කියන්නේ කොහොමද? එහෙම කොහෙද ලංකාව මෙච්චර දියුණු රටේ මැත්ස් ගුරුවරයෙක් නැති ඉස්කෝල කොහෙද එහෙමද? එන්න පුළුවන් නේ එහෙම කවුරුරි. આવොත් ඒක කියන්න. ඒ සතුරු මට මාරු විදිහට තියෙනවා. ඉතින් මගෙන්ම දැන් කාලේ දැන් මගේ ඒල් පන්තිරේ එකේදී මැත්ස් ඉගෙනගෙන එක ඉතින් ඕලෙලුත් ඉගෙනගෙන අඩුම් ගන්නෙ. ඒතර ඒක මගෙන්ම අරක මගෙන්මයි. මම මොනවද ඉගෙනුවේ? මම දැන් කියනවා ඒක. ඉතින් එහෙම විශේෂ හැකියාවල් මට තියෙනවා. පොරොටොක් වුණත් ඔන්න දැන් කිව්වා එකත්. ඒතකොට ඒ නිසා මට මගෙන් හැබැයි මම ඊට පස්සේ මම කැම්පස් ඇවිල්ලා මම ඩිග්‍රී වරනකොට මට ඕ ලෙවල් වලට වඩා ඉතින් මම මේකට කැමති. ඉතින් කොහොමත් අපි ඉතින් ඊට උඩින් එකට ඉතින් ඇත්තටම කැමතිනේ ඕ ලෙවල් උගන්න එකට වඩා සතුටක් ඉතින් මේකෙන් ගන්න පුළුවන් ඇත්ත කතාව. ඒක ලොකු සතුටක් තියෙනවනේ. ඒතර මම ආර ටියුෂන් ටික ඔක්කොම නතර කරා. ඒ ඔක්කොම නතර කරලා
ඒ ලෙවල් වලට සිටිනවා. ඉතින් මේකත් මම බොහෝම සරලව බිඳුවෙන් පණ 3-4 දිනකින් පටන්ගෙන කිසිම කලබලයක් නැතුව වැඩ කරන ගියා. ඉතින් ඔක තමයි ඊතන තත්ත්වය. ඒ නිසා අර නතර කරපු එකෙන් මට ඇත්තටම දුකක් දැනුණා. මොකද ඕලෙල් උන්ට හරි ලස්සනට උගන්ලා හොඳට ගන්න පුළුවන්. කොහොමද ඕලෙල් ඉගෙනන්නේ? මම දැන් ඒක රහසක් වශයෙන් කියනවා. කවදාවත් වැඩි කියලා නෙවෙයි. හැබැයි මගෙන් කවදාවත් කියලා නෙවෙයි. මම ওই මගෙන් මාව සම්බන්ධ කරගෙන ආපු හැම එකකටම මම ඔක් කියලා තියෙනවා. කැම්පස් එකේ උන් එනවා ඉස්සර සෙමිනා කරන්න කිය සල්ලි එකතු කරන්න. මම දෙන්නේ නැහැ සල්ලි එකතු කරන්න. මම කියන විදිහට කරොත් තමයි මම දෙන්නේ. මමත් අතින් හෙන සල්ලි තොගයක් දීලා සෑහෙන ලුක් ගණන් මම දීලා තියෙනවා. ක්ලාස් එකෙත් සල්ලි එකතු කරපන් කියලා දෙනවා. හැබැයි මම කියන විදිහට කරන්න ඕනේ. මොකක්ද ඒකේ තීරු? මේකේ තීරු මම ඒක දැන් උන කතාව පැටලා කියන වෙන එකක්. උන් කරන්නේ මොකද්ද? උන් එන්නේ ඕ ලෙවල් මාසයක් තියලා උන් ගිහින් සෙමිනා දෙක තුනක් කරනවා. සෙමිනා වලට සල්ලි එකතු කරනවා. සත පහක බොරු වැඩක් යකෝ සෙමිනා කරලා. සෙමිනා මව රෙද්දට මොන සෙමිනා කරලාද? සෙමිනා හරියන්නේ නැහැ. උඹලා කරනවා නම් මාස 3-4ක් දාගෙන පටන් ගන්න ඕන විදිය මම කියනවා. එහෙම විලා ගෲප් දෙක තුනක් එහෙම කරා. අන්තිමට ඒක තමයි දැන් තාමත් මම හිතන්නේ දැන් මේ දවස්වල කොහොමද යන්නේ නේ? ඔය අවුරුදු කීපයක් ඉඳන් ඉස්සරම ඔක් කරා ලස්සන්ට. ඒක මම කිව්වා උඹලා ඊළඟට යන උන්ටත් කියපන් මෙහෙම තමයි කරන්න ඕන කියලා. ඇත්තරමත් ඊළඟ මට හොඳට මතක ඊට පස්සේ සර් මෙහෙම කිව්වා කියලා දැන් සර් ගැනත් අපි එදා කතා වුණා මීටින් එකේදීත් අපි ඒක කරනවා කියලා මාස මට මතක නැහැ මාස 6-7ක් කියලා ඔන්න කොහෙද මම දන්නේ මට මතක එන්නේ නැහැ කොහෙ තැනකට අපි මේ සැරේ එහෙ කරන්නේ ගිය සැරේ ඒක සාර්ථක වුණා මෙහෙමයි සී තිබුණා කිව්වේ. දැන් ඒ බී තියෙන්නේ නැතුව තියෙන දුෂ්කර පළාතට ගිහිල්ලා උගන්ලා කොහොම හරි ඉතින් ඒක සාර්ථකයි මොකද්ද කියලා මම එතන කියන්නම්. එතකොට ඒකෙදි එතන සාරාංශය හරි. දැන් මම කතාවට එනවා. මේක බරපතල දැන් මම එන්න කතාව මග නතර වුණාට ඒක එච්චර අද්දොත් මේ කතාව දිග්ගැසෙනවා. මේක බරපතල තත්ත්වයක්. අපි කොහොම මෙහෙම බැලුවත් බරපතල තත්ත්වයක්. අති බරපතල තත්ත්වයක්. මේ ඔක්කොගේම මේ කිසිම එකෙක් දියුණු වෙන්නේ නැහැ, සල්ලි හොයන්නේ නැහැ කියන එක නෙමෙයි. මුන් දියුණුනා කියමුකෝ. ඕලෙල් මැත්ස් ෆේල් වෙන එකේ හොඳට දියුණු වෙනවා. කොහොමද ඕලෙල් මැත්ස් පාස් වෙලා තිබ්බනම්? එතකොට කොහොමද දියුණු වෙන්නේ? ඒකත් තියාගෙන මැත්ස් වලට අඩුම ගන්න 100 එකක් වගේ එකක් තියාගෙන අර තරමක හැකියාවක් එක්ක යන්න පුළුවන් නම් ඒකට ඒක මොන බිස්නස් එක කරත්තු මේක බරපතල තත්ත්වයක්. මේ උන්නේ වැදගෙන ඉන්නේ වැඩි දිනෙක ඇත්තටම කිසිම තර්කයක් එන්නේ නැහැ ඉස්සරහට ගැම්මක් අර ඒ වෙලාවට කියන එක කියන්නේ වැදගෙන මේ රට ඇත්තට මේ තත්ත්වයට යන්න හේතුවත් ඒකට මැත්ස් ගොඩ දාන්න රහස දැම්මම කියනවා. දැන් මම අර මට කතාව එක දිගට ගොඩාක් එනවා. දැන් මේක මෙහෙම කියන්න ඕනේ මේ ටික දැන් මේ කතාව කොච්චර දිග්ගැසීද දන්නේ නැහැ. දැන් ආයේ කතාව මට පොඩ්ඩක් වෙනස් කරලා හරි පටන් ගන්න. යයි සමහර පැයක් ඇයි දෙකක් ඇයි අහගෙන ඉන්න බෑ බෝරින්. දඩඩ ගාලා ගියා අදගෙන ගියා පටස් අන්තිම විනාඩිය බැලුවා. ඕකේ කියනවා මම අර කතාව. ඒකෙත් ගන්න දෙන්නේ නැහැ. බැන්න යන්නේ අයින් ඕන එච්චරයි. අදාළ නැහැ. නිකන් ඩේටා කපන මගුලට බලන්නේ. හැබැයි මාව මේකේ මොන හරි ගන්න දෙයක් තියෙන එකෙක් ඉන්නවනම් අන්න එතෙන්දි ගත්තා අන්තිමට එක ගත්තා කතාව ඉවරයි. එහෙනම් මේ කොච්චර දිග්ගැසීද මම දන්නේ නැහැ. මේක කරන්න මෙන්න මේක කරන්න මම කරපු දේ මම දැන් කියනවා. මේක අධ්‍යාපන උපරිම තලයේ ඉන්න එකෙක් අපෙන් උපදෙස් ගන්න නෑනේ. ගත්තොත් මේකයි කරන්න ඕන. මෙන්න මගේ සමස්ත යෝජනාව. ලංකාවේ මැත්ස් ගොඩ දාන්න. බරපතල තත්ත්වයක මැත්ස් තියෙන්නේ. ඒක ගොඩ දාන්න කළ යුතු දේ කරන්න ඕන මෙච්චරයි. බොහෝම පොඩි දෙයක් තියෙන්නේ. ගුරුරුන්ට වශයෙන් මම උපදෙස් දෙනවා නම් බාරගෙන ගැනීම අදාළ නැති වුණාට කෙලින්ම කරන්න ඕන මෙහෙම 11 වසරේ පන්තියක් මම අර කියපු 3 දෙනෙක් ඉන්න පන්තියක් ගැන මම කතා කරේ මං උන්ට මොකද්ද පටන් ගත්ත වාඩම මට තාම මතකයි මම කොහොමත් හැමදාම පටන් ගන්නෙත් එහෙම තමයි මම කරේ මෙහෙම මොකද්ද මම කරේ මම ඉස්සෙල්ලම කරේ උන්ට මොකක්ද දන්නවද කුලක පාඩම ඇයි ඒ කපටිකමට වගේ තමයි කුලක පාඩමට හේතුව ඒක 11 වසරේ පොතේ තියෙන මේ පාඩම කුලක පාඩම් පටන්ගෙන බොරු ටිකක් එතන ආතල්ලයක් දීගෙන ගියා. ඒකෙන් නම් මම මරු දෙයක්ත් කරා. මට තාම මතකයි බං ඇත්තට. ඕලෙල් ටික මට මතක් වෙනවා කියද්දි පළවෙනි දවසේ මේ විනාඩි 5-10 මම උන්ට විවාහ ප්‍රශ්න කරා. ඇයි 89 ඔන්න බැලුවොත් හරි. බොරුවක් කොහොම කියන්නේ නැහැ 88ක් වෙන්න පුළුවන් 88 89 දෙකේ හෝ එකක තියෙනවා මට මතක නැහැ. මේකේ වෙන කුලකේ ලියා දක්වන්න. සංගල වරහන් ලියලා කම අදාලා මරු ආතල්ලයක් දෙන්න ඕනේ. පළවෙනි දවසේම විභාග ප්‍රශ්නිකුත් කරලා තමයි යවන්නේ. සර්ටිෆිකේට් යනවා. ඕක නෙමෙයි රහස මම කියන රහස ඕක නෙමෙයි ඔක අපිට ඕක. අර කුලකලාව යව ලියන්නේ මෙහෙමයි කියලා ඒක කියලා එතන පොඩ්ඩක් ඔන්න උන්ට මාර සැටි සන්නේ යකෝ විභාග ගණන් එන්න යන්නේ කියලා පොඩි සීන් එකක් උන්ට එනවා එකට. ඕක නෙමෙයි කතාව. ඒක බොහොම පොඩි වෙලාවයි කරන්නේ. ඊළඟ ටිකේ මොනවද කරන්නේ? කෙලින්ම කරන්නේ මොකද පාඩම නිකිල පටන් ගන්න. මෙන්න කතාව නිකිල. 11 වසරට නිකිලනේ. 11 වසරට නිකිල තමයි කරන්නේ. ඔතනින් පටන් ගන්න නෑ වැඩි දිනෙක. එක්කෝ මොන හේතුවෙන්ද මන්ද 11ට කවුද නිකිල කරන්නේ? එක්කෝ එහෙම තමයි එන්නේ.
මම යෝජනාවක් දානවා. ගොන් යෝජනාව මම ඒකල මේක සාරාංශත් කරන්නම්. ගොන් යෝජනාව තමයි මේක කොච්චර අසාධාරණද මේවට වක් කියන්න ඕන ගුරුවරු. එතකොට ගුරුවරුන්ට බන්න කතාවක් නෙමෙයි. ඒක මට අදාළ නෑ. මම හිතන්නේ මම කියන්නේ මොනවා හරි උගන්වනු මේ ගුරුවරු මේකට වක් කියන්න ඕනේ. මේ 150ක් මැච් බැරි වෙන්න 150ට වඩා මැච් ෆේල් වෙන්න ගුරුවරුමයි වගේ කියන්න ඕනේ. ගුරුවරු හෝ ඊට උඩින් ඉන්න පිරිස. උඩින් ඉන්න පිරිස කියන්නේ ගුරුවරු කන්ට්‍රෝල් කරන පිරිස. ඒක ටියුෂන් දාරවද මේවද මොනවද මම දන්නේ නැහැ. ඒ සමස්තයම මෙන්න ගොඩ දාන ක්‍රමය. වැඩි දිනෙට මැච් බැරි වීගෙන එනකොට උන්ට වර්ගජ සමීකරණ තමයි ඉස්සෙල්ලාම තියෙන පාඩම. වර්ගජ සමීකරණ උගන්වපුවම ඉවරයි ඔක්කොම ටික. උන්ට ඉස්සෙල්ලා කියනවා මම දැන් කියනවා මෙතන අහගෙන ඉන්න අර්ථවත් මොකෙක් හරි මේක ගැන අවධානයෙන් ඉන්නවා නම් තමන්ගේ දරුවට හරි මොකාට හරි මැච් බැරි නම් ඒ බැරි වෙන්න හේතුව චෙක් කරන්න මං සූත්‍රයක් කියන්න. මෙන්න සූත්‍රේ. දරුවට මැච් බැරිද? හැබැයි මේක මේ පොඩි බට් එක අල්ලගෙන හරියන්නේ නැහැ. 7 8 9 10 11 වගේ එකෙක් වෙන්න ඕන. ඌට මැච් බෑ. මැච් වලට දුර්වලයි. ඌ මැච් වලින් හදන්න ඕන. මෙන්න ක්‍රමේ. ඌට බෑ මේක. ඍණ 5යි ඍණ 3යි. දීපල්ලකෝ ඕක බලන්න. මේකට උත්තරේ උන් දන්නේ නැහැ. මේකට උත්තරේ උන් දන්නේ නැහැ. මේක අහපල්ලකෝ මේකත් x වර්ග දන x වර්ග. ඕම එකක්. මේ දෙකට උත්තර දෙන්න පුළුවන් කිව්වනම් හරි. මේ දෙක වැඩි විස්තර ඕනේ නැහැ. මොන කතාවක් මම මේ කිව්වේ. මේකෙන් ගන්න දෙයක් තියෙනවා. මේක සියුම්ම මම මේ කියන එක ග්‍රහණය කරගෙන මේ මගේ උපදේශ දෙමව්පියෙක් මේක කරලා වැඩක් නැහැ. දෙමව්පියෙක් කරලා දෙමව්පියට බෑනේ මේක උගන්නන්න. ඒ කියන්නේ ඒතර යන්න එපා. අපි මැච් තමයි උගන්නන අපිට. ඉතින් එහෙම මගුලක් නේ යකෝ. මම කිව්වේ ඒක තේරෙන කතාව. පොදුවේ දෙමව්පියෝ ගත්තම එහෙම බෑනේ කරන්න. මේක ඕලෙවල කටොන්න වටිනවා. මම අර ක්‍රමේ මගේ කියන්නේ. මම අර කිසිම එක අවුරුද්දෙන් මම කිසිම මැච් ගුරුවරයෙක්ගේ මැච් ඉගෙන ගත්තේ නැති උන්ට ඩී දාලා තියලා තියෙනවා. කතාව තේරෙන. ඒකේ මගේ රහස තමයි කුලක බොරුවට මම කරන්නේ. කුලක කරන්නේ ඒතර උන් දන්න 11 හතරක් මුන්ට කරා කියලා. මම පටන් ගන්නේ නිකිල. කෙලින්ම නිකිල ටික. අර විදියට සංඛ්‍යා රේඛා ඇඳලා අර පොඩි හරි ලස්සන Tamanට ආවෙනි ක්‍රමයක් හදාගෙන හරියට පැහැදිලි කරනවා. ඍණ 5යි ධන 3 මොනවද මේකේ තේරුම කියලා හොඳ නිදහසේ පැහැදිලි කරලා ධන ඍණ පැටලෙන එක අයින් කරන්න ඕනේ. මේක බෑනේ වැඩි දිනෙට. මේක බෑනේ බම්. මේක බෑනේ. මාර කේස් එක මේ දෙකම බෑනේ මැච් බෑ කියන උන්ට. මැච් බෑ කියන එකට මේ දෙකම බෑ. මේ දෙකම බැරි බව දැන මේ දෙක දැන 11 හවසට පොත පටන්ගෙන මොනවත් කරන්න බෑ. මොනවා කරන්නද? පිස්සු වැදෙන කවුරුත් මේක දන්නේ නැහනේ. ලංකාවේ මොකෙක්වත් මේක දන්නේ නැහැ කියලා මම නම් කියන්නේ. ඒතකොට ඒක ගණ්ඩිපායි වචනේ තීරුමින් නෙමෙයි ගන්න ඕන. මම කියපු දේ තේරෙන්න ඕනේ. මේක දන්නව නම් ගොඩ 11 හවසට ටියුෂන් කරන හැම එකාම දඩස් ගාලා 11 හවසට ඒ කරන ටික නවත්තලා නෙමෙයි එක්ස්ට්‍රා දවසක් දාන්න ඕන. ඕන් දැන් නම් ඔන්ලයින් මොනවා හරි මම දන්නේ නැහැ. කෙලින්ම දාලා උන්ට අනිවාර්ය එක්ක හොඳට එක්ක ටෙස්ට් එකක් දෙන්න ඕනේ. මොනවා හරි මේ පොඩි දේවල් ටෙස්ට් එකක් දුන්නා 100න් 80ක් ඒ පොඩි මේ ගණන් වලට දර්ශක මේ පොඩි දේවල් ටික යන්තම් තියෙනවා මොනවා හරි ගුද්ද ටිකක් කියමුකෝ. ඒ වගේ ටිකක් තියෙන එකට ඒ ටෙස්ට් එකක් දීලා ඒකෙන් 95ක් වගේ 90ක් හරි තියෙන අනිත් හැම එකම ක්ලාස් එකට එන්න ඕන කියලා දාලා උන්ට බිඳුවේ ඉඳන් මේක කියලා දෙන්න ඕන. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මේක? මේ ටික ගොඩ දැම්ම ගමන් ඊට පස්සේ මොකද මම නම් දඩබඩ ගාලා නිකිල ටික හොඳට පැහැදිලි කරනවා. හොඳ ගණන් ටික උතා හොඳ පිළිවෙලට කරලා ඊට කෙලීම මේක අයින් කරලා මම බීජීය ප්‍රකාශන 5x කියන්නේ මොකද්ද මේකේ තීරුම සංගුණකයේ විචල්්‍යක කියව හරි ලස්සන මට තාම මතක් වෙනවා. මෙහෙම කියද්දි මේ ටික ඔක්කොම කළා සජාතීය පද මොනවද විජාතීය පද අන්න විජාතීය සජාතීය එකතු කරන්නේ කොහොමද? අතනින් මේක ඉගෙන ගන්නවා. මෙතනින් 5 ඍණ 5x ඍණ 3x මරුවට සේරුම් ගන්නවා. අන්න කතාව. ඒතර මේ ටික හොඳට කළා මෙතෙන්ට එන්න ඕනේ. ඊට මේ කතාව. දර්ශක කොහොමද ගුණේ අර බීජීය ටික හොඳ නිදහසේ කරොත් අන්න මැච් පුළුවන් වෙනවා. උතන රහස තියෙන්නේ. ඔය රහස කියද්දි ඕක හැම එකකටම අපිත් නම් ඕවා කරනවා අපිත් දන්න. නමුත් ඕකේ වෙන්නේ යථාර්ථය ඕකනේ මේකට මේක හොඳට වෙලා වරන්. හොඳ පිළිවෙලට කියලා දෙලා මූ ඔන අනිත් එක. අනිත් පට්ට රහස. දඩට මේක අගේ කරන්න ඕනේ. වැඩි දෙනෙක් දෙමාපියෝ ඇතුළුව අති බරපතලව දෙමාපියෝ කරන වැරද්ද. දෙමාපියෝ කරන වැරද්ද මේ වගේ එකක් බැරි විච් එකම එක්කෝ මේකට බලෙන් ගුරුවරුත් ඒකට ඇඳගෙන මේකට බලෙන් හදපිය ගණන් කවදාවත් ඒක කරන්න බෑ. මොන විදිහින්වත් කරන්න. මොනවා කරන්නද ඌට මේක පැටලෙනවනම්. හිතන තැන ඌට වරදිනවනේ. මේක පැටලෙනවා ආයේ මේකේ තේරුම. මේ අර සරල 2x වැඩි කිරීම 2යි හරි මොනවා හරි පොඩි තේරුම්. මේවා අර්ථයෙන් දන්නේ නැති එකේ කොහෙ මැච් කරන්නද? ලංකාවේ බරපතල අධ්‍යාපන උඩින් ඉන්න මොකද කරන්න ඕනේ? අනිවාර්ය කරන්න ඕනේ ඉස්කෝලේ. මම දන්න තරමින් ගුරුවරුන්ට අර වාර්තා මොනවද ඉවර කියන්නේ? දෛනික වාර්තා මොනවද? මොකද වාර්තා මට එන්නේ නම මේ ඒ රිපෝට් ගගහ මගුල් නටන එක නෙමෙයි කරන්න ඕන. අනිවාර්යෙන් ධම්මලා එක්ක පන්ති ටික ඔක්කොම 9 10 11 ඔක්කොම එකට එකතු කරලා පට්ට ධනරින ටික කියලා දෙන්න ඕනේ. ඉංග්‍රීසි උගන්වනවා අකුරු ටික බෑ උන්ට. ඉස්සෙල්ලා යකෝ අකුරු ටික කියලා දෙන්න ඕනේ.
එතකොට අපි කොහොමද චක්‍රලේ එහෙමනම් ඉතින් රට කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනෙත් නම් රටට නීති වලින් පිට පැනලා රටක් හදයි කියලා ඒක. ආය අධ්‍යාපනයට ආයෙ මගුලක් නගින්නේ නැහැ කොහොමත්ම. කොහෙවත්ම තැනකට අපි මොකා එහෙම බලාපොරොත්තු වුණත් එහෙම ගැම්මක් ආවේ නැහැ රටට. මං හිතන්නේ මේක ඇහිලා මේ ඇත්ත තමයි කතාව කියලා පිළිඅරගෙන කවුරුත් උකට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් කල යුත්තේ මොක? ඉංග්‍රීසි උගන්වන්න යකෝ රචන ඉංග්‍රීසි සාහිත්‍ය උගන්වන්න කට අකුරු පැටලෙනවා. කියලා දීපි අකුරු ටික ඉස්සෙල්ලා. ඒකල අකුරු ටික අගේ කරපම් මේකට පුළුවන් කියලා. මේ ගුරුවරු නොකරනම දේ, මේ දෙමව්පියෝ නොකරන දේ. මේකට මේක දීලා අපේ තාත්තා මට මතක් වෙනවා මේ වෙලාවේ. මලයට මේක මතක නෑ මං හිතන්නේ ෂුවර් එකට ඌට මතකද මම දන්නේ නෑ. මට මතකයි. දවසක් තාත්තට මැස් බෑ. තාත්තා හිම දන්නේ නෑ. තාත්තට මරු දෙයක් කරා මාර ලස්සන දෙයක් කරා. පොර මාර සිරා පිටේ කරා. මාරයි කියන්නේ මාරයි. ඇත්තම කතාවත් අපේ ගෙදර නැවතලා O level ප්‍රයිවට් දාලා හරි කොහොම හරි කවුරු හරි අපේ ගෙදරට මේ ඒ O level කාලේ පේපර්ස් ටික එනවා. මට මතක නැහැ කොහෙන්ද මට මතකයි ඒක මොන විදිහෙන්ද ඒක උනේ කියන එක අමතක කරමුකෝ. O level කෙටි පේපරේ තමයි දෙවෙනි පේපරේ ගැන නෙමෙයි. කෙටි පේපරේ ආවම මම ඒ වෙලාවේ මොන පන්තියේද ඉන්නේ මට එච්චර මතක නැහැ ඒක. මට මතක නැහැ මොන පන්තියේද කියලා. මොන පන්තියේද කියලා 9 10 වගේ 9 10 10 වෙන්න බෑ 9 විතර වගේ. මම 9 විතර ඉද්දි මම අර ගේනාවම දැන් ඒකේ අපේ කොහොම හරි මේ පේපරේ අයිති මිනිස්සයා ප්‍රශ්න හදලා තියෙන අපි හිතමුකෝ 30ක් තියෙනවා. එකෙන් 15යි කියමුකෝ මට ඒක මත නැහැ. 15 නම් මම හැදුවා ඒ මම O level වලට යන්න කලින් මම ඒකෙන් 16ක් කියමුකෝ අපි 16ක් ඊට වඩා මම හදලා තියෙනවා. තාත්තා මා වගේ කරලා මට සැලකිය යුතු ලොකු දෙයක් කරා. මට ඒකත් මතක නැහැ මොකද්ද කියලා. වැඩේ තියෙන්නේ මල්ලි හැදුවා ඕකෙන් එකක් හෝ දෙකක් හෝ කියමුකෝ. මල්ලි එකක් දෙකක් හැදුවා. ඒක මට වඩා බාලයිනේ අවුරුදු දෙකක්. ඌට එච්චර බැරි වුණාට ඌ එකෙන් එකක් දෙකක් හැදුවා කොහොම හරි. ඒක ඇත්තටම බලනකොට ඒක හරි. ඌ එච්චරයි. තාත්තා මූවත් අගේ කළා මූටත් මොනවද දුන්නේ කියන මට උඩුවට එන්නේ. මට වෙලාව මතකයි රෑ නිකන් හවස වගේ 6 වගේ ඒ වගේ වෙලාව මට හොඳට මතකයි. අරක හරි ලස්සනට කරා. ඒක දැනුමක් ඇතුව කරාද මම දැනුමක් නැතුව වෙන්න බෑ. සෑහෙන අගේ මාව සෑහෙන අගේ කරා මං ලස්සනට අගේ කරේ 11 වසර ඉන්න කාට වඩා උඹට හොඳට පුළුවන්. කොච්චර හොඳ උඹ ඊට වඩා හැදුවා. මල්ලි වගේ කරේ උඹ යකෝ තාම මෙතෙන්ට ආවේ නැහැ. උඹ හැදුවනේ මේ මෙච්චර එකක්. උඹ එකක් හැදුවා. ඒක හැදුවේ මේ 11 එකක් හැදුවේ. අන්න පට්ට ගැම්මක්. ඒක ලස්සනට කරා. ඒක හරිම ලස්සනයි. හැබැයි ඔය මම ඔය කිනුට අවුරුදු ඊට පස්සේ මල්ලි මට වඩා පීසා නිසා ඌ අර අගට එනකොට ඒක කරගත්තේ නැහැ. තාත්තට මැදිහත් වෙලා උගන්නන්න බෑ. මැදිහත් වෙලා උගන්නන්න තාත්තට තීරුමක් බෑ. තාත්තට මැස් බෑ. ඉගෙනගෙන එහෙම මැස් ඉගෙනගෙන මැස් උගන්නන්න ඉතින් කාටවත් බෑනේ එහෙම කරන්න. දෙමාපියට ඒක කරන්න බෑනේ කවදාවත්. එහෙම එකක් තිබුණේ නැහැ. ඒක අගේ කරපු දෙයක්. හැබැයි මට ඔක හොඳ මතකයක් තාම තියෙනවා. ඒක මාර දෙයක්. ඒක අත්‍තරම් බරපතල දෙයක්. ඒක සැලකිය යුතු ලොකු දෙයක්. දැන් තාත්තා නේ ඒක නිකන් මතක් වෙච්ච සෑහෙන දෙයක් මට එන කොහොම හරි කරන්න ඕන මෙන්න අර බරපතල දේ මොකද්ද බරපතල දේ මේක කියලා දෙන්න ඕන කියලා දීලා මුන්ට පේපරේකුත් දීලා ඔන්න කවුරු කරන්නේ පේපරේකුත් ඒකින් ඕනනම් දීලා ඒවට හරි දාලා මෙහෙම හරි නෙවෙයි යකෝ දිග හරි දාලා පට්ට දිග හරි දා පට්ට සිරා යකෝ උඹ මරුනේ ෂා ඔයාලා ගත්තේ කොල්ල මැස් ටික අන්න ආත මම මුන්ට කරා මේව ගාන්ට කරලා මේ නිකිල වලින් දුන්නාද කියලා මට මතක නැහැ මම ඇත්තට නිකිලින් දුන්නේ නැහැ. නිකිලින් දුන්නා නෙමෙයි. මගේ මේ එකතු යනවා. මේකත් එක්ක වීජ්‍ය ප්‍රකාශන ටිකක් යනවා. වීජ්‍ය ප්‍රකාශන ටිකක් ගිහිල්ලා ඒකේ මම අර වරහන් ඉවත් කරන ටිකත් ඇවිල්ලා මම ලස්සනට එක්ස් වර්ග ওই ටික ඔක්කොම අර ගුණ වෙන ඒ ටික ඔක්කොම ඒ ලස්සන පොඩි පාඩම් ටික ඔක ටියුෂන් කරන එක දන්නවා. මම ටියුෂන් කියලා විතරක් කියන්නේ නැත්නම් ගැලපෙන්නේ නැහැ මට අයිතියක් නැහැ. ඔකට බැලුම් හඬ බෑ මට ඊට පස්සේ ඒක අර එම්ෙන් තෝිනවද අපිට උගන්නන්න කියලා. ඒක අමතක කරමු. ඒක අයින් කළා මට අරුන්ට උගන්නන්න පුළුවන්. උන් ගණින් මේකේ මං කියන්නේ. ඇත්තට මේක කරපියෝ හැම එකම. ලංකාව ටියුෂන් ඕල් කරන හැම එකම පොඩි උන් කියලා මං හිතාගෙන මේ මං ලොකු එකෙක් කියලා හිතාගෙන කියන්නේ මේ වයසින් ලොකුයි කියලා හිතාන තොපි පොඩි උන් කියලා හිතාන කියන්නේ මගේ ගෝලියෝ කරන්නේ මට දැන් මේ වෙලාවේ මතක් කරන මගේ ගෝලියෝ සෙට් එකක් ඉන්නවා ඕල් ටියුෂන් එකේ. උන් මතක් කළා මම කියන්නේ. ඔළුවට එන්නේ. මේක කරපියෝ අනිවාර්යෙන් මෙන්න මේ ටික. එතකොට ඒ මම කරන්නේ පොඩි ගෲප් ක්ලාස් එකක්. ඒ 10ක් 15 උන් ඔක්කොටම මේක පුළුවන්. ඒතකොට කරන්න එපා. ඒතකොට ඕනේ නැහැ. හැබැයි උන් දෙතුන් දෙන්නට බෑ. අනිවාර්යෙන් ඒ උන් දෙන්න කඩලා උන්ට මේක කියලා දෙන්න. උන් නගිනවා මුන්ට වඩා හොඳට. අනිවාර්යෙන් එනවා. ඔන්න ඕකයි රහස. දිග හරි දෙන්න ඕනේ. යකෝ රතු පාටෙන් දිග හරි දෙන්න ඕන. රතු පාට. පාට රතු වෙන්නත් ඕන. රතු පාට වෙන්නත් ඕන. පොඩි වැරද්දක් දිව පට්ට වැරද්දක් නැහැ. යකෝ පට්ට වැරද්දක් නැහැ. පොඩ්ඩක් මාක් කරලා බලාගෙන වරේ. එල හදාගෙන ඉනවා දීපි දඩ හරියක්. පට්ට සැටිස් ඕන මේ මොන වගේ එකක් තියලා ලකුණු ටිකක් අවත් කොල්ල සතුටින් බාර ගන්නවා. එතනින් අප් කරන්න පුළුවන් නියමෙට.
ඒක කරලා උඹට පුළුවන් කියන මතේ දෙන්න ඕන මේක නියමට කොට මගේ ක්ලාස් වල කවදා මේක වැඩක් නැහැ පිස්සු වෙන කතාව මම හරි සතුටුයි මුත් එක්ක කතා කරන්න. ඒ මගේ අතීතේ මාර අතීතයක් ඒක. ඒක මාර අතීතයක් හරිම ලස්සනයි. හිතා ගන්න බැරි ප්‍රතිඵල. දැන් එහෙම නැහැ. දැන් ඉතින් ලංකාවේ පළවෙනිය හිටිය වුණා තේල් වලින් මට කිසිම ලොකු සතුටක් නැහැ. මොකද මං හින්දා එක කොට ගියා නෙවෙයි. ඉතින් ඒක අදක්ෂ නිසා නේ අතරම ගොඩ ගියේ. ඒක ඇත්ත යථාර්ථය ඒකනේ. හැබැයි O level අර මං අර D3 ගැන කතා කරේ. එවුන් මං හින්දාමයි. මට ඒක 100% ෂුවර් 5000ක් ෂුවර්. කුණුත් කියනවා. ඉතින් ඒක අපි ඔක්කොම ඒක එහෙම තමයි. ඒක කතාව. ඒත් මට ඒක සතුටුයි මේ දැන් ඒකකට වඩා. දැන් ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය දෙයක් වෙලා ඒක නෙමෙයි. ඒක ලොකු දෙයක්. ඒතර මම දුන්නේ ඒකේ O level එකට ගන්න පුළුවන්. දෙමාපියන්ටත් මේක වටනවා කියලා මං කිව්වේ. අර දැන් දෙමාපියන්ට අලුත් උපදෙස් දෙනවා කියලා නෙමෙයි. දෙමාපියෝ දැන් මම මේ කතාව ආයෙ දැන් ඇද්දොත් ඔක අවුල් වෙනවා. දැන් මම කතාව එතනින් එහාට එනවා. ඔන්න දැන් ටියුෂන් එකකට මම දුන්නොත් ඌ එතනින් පටන් ගන්න ඕන. ලොකු පාඩම් නෙමෙයි කරන්න ඕනේ. ඊට පස්සේ සරල සමීකරණ කියලා දෙන්න ඕනේ. මෙහෙමයි වෙන්නේ. මෙන්න සමීකරණ මේක. එතකොට අපිත් නම් පටන් ගන්න එතනින් හොඳම හොඳයි. එහෙනම් හොඳම හොඳයි. ඉතින් ඇත්තට මට වඩා සාර්ථකව කරන ඇති. කිසි තරකයක් නැහැ. මම තමයි අතිබරපතල බෝලෙවල එහෙම මගුලක් කිව්වා නෙමෙයි. එහෙම එකක් නේ. ඒතර අපිට මේ 150 ගේන්න පුළුවන් ඇත්තටම. හරි ලස්සනට කොට දාන්න පුළුවන්. හරිම ලස්සනට කොට දාන්න පුළුවන්. අගේ කරන්නම ඕන පොඩි එක. මම මේ ඊයේ පෙරද කරා උක. ඊයේ පෙරද කරා. ඔය මගේ ඥාතියෙක්ගේ පොඩි එකා මම මේ ගෙදරත් අපේ ඉන්නවා. ඒකට දාගෙන උගන් මොකද්ද? ඒක 4 වසරේ. ඒකට ශිෂ්‍යත්වයේ පේපර් ලියපිය කියන එකා පණිනවා ඌ පණින එකමයි එකගේ වැඩි. දැන් මේ මාස 2 3 4 කලින් එක ඌ කට් කරනවාමයි. ඔයයි ෂේප් මම කට බණිනවත් මට ඇහෙනවා කොහොම එහෙම්ෙන් ඔය ඉතින් එහෙම්ෙන් කීප සැරේ මට ඇහුණා ඕකේ ඉතින් මම එච්චර මට ගානක් නැහැ. පස්සේ මේ කට බලනකොට මේ කට කියවන්න බැරිලු. මුට කියවන්න බැරිලු. හරියට කියව. පස්සේ මම කරේ අර යකෝ නතර කරපි ඇත්ත කතාව බලනකොට මූට හරියට කරන්න ඕනේ මොකද්ද? අර ඔක්කොම කරන්නේ මොකද්ද? මේ කට අර පේපර් කරපම් මේ නතර කරපි ඔක්කොම කියලා මම මැදිහත් වුණා වැඩේට. මැදිහත් වෙලා වචන දෙක තෝක් කියවපිය කතා පොත් වගේ කියව. දැන් මේක නියමට කියවනවා. තව ටික දවසක් ඔක පේපර්ස් කරොත් මොකක් දැන් මේක පේපර්ස් කැමැත්තෙන් කරනවා. ඇත්තම කතාව දැන් කරනවා. කරන්න ඕනේ එතන හරි සරලව ඌව බාර ගන්න ඕනේ. යකෝ දැන් මේකයි දැන් මම කියවපි මගේ ඉස්සරහක ඔක ගොත ගහ මොනම කියවුවා මොන හරි. මට ඇහුනෙත් නෑ මම වෙන වැඩක් කර හිටියේ. පස්සේ මම යකෝ තුන් පට්ට පොරණි මාරයිනි කියලා මම ඔක වගේ කරා නියමට. දැන් ඌ මං ඉස්සරහ කියවන්න කැමති. ඇත්තම කතාව. ඒකමයි කරන්න ඕනේ. එතන අර මෙන්ටලි පොඩි උන් පොඩ්ඩ වැට්ටුව ගම පට්ටගාල මැත්ස් එපා වෙලා ඒක මාර කතාවක්. ඒ ලෙවල් මැත්ස් 7-5ක වැඩන්නේ. ඔබ ශිෂ්‍යත්වය අමාරු. ඕ ලෙවල් ඊට අමාරු. ඒ ලෙවල් මොනවත්ම නැහැ. ඕ ලෙවල් ඊට පහලින් ලේසි. මේ ලෙවල් තමයි ලේසි. ගත්ත ගමන් ඒ ලෙවල් උන් කතා කරන්නේ ඒ වගේ. දැන් මම ඒ ලෙවල් කතා කරන්නේ නැහැ. ඒතුරු ගැලපෙන්නේ නැහැ. ඒතුරු මම කොහෙටවත් නැති වුණා. මට ඕ ලෙවල් කතා කරන්න අයිතියක් තියෙනවා කියලා මම දැන් කලින් අවසර ගත්තානේ. අයිතියක් තියෙනවා මට. ඒ නිසා මට ඒ කතාව කියන්න පුළුවන්. අනිවාර්යෙන් වෙන්න ඕනේ මේක. අගේ කිරීම උපරිම කරන්න ඕන. කවදාවත් ඒකෙදි විශේෂයෙන් ඕන දෙමාපියන්ට මම එහෙට මෙහෙට දැන් මේ උපදෙස් දෙන්නේ. බාර ගන්න වෙනවා මේක. මේවා මේක මම කියන්නේ තේරුම් ගන්න එපා කියන එක අගේ කළ යුතුයමයි. මේකට මැච් බෑ මේකට ජීවිතේට කියන්න ඕන නෑ. ඌට දෙන්න ඕන. මම දෙමාපියන්ට යෝජනාවක් කරනවා. මම ටියුෂන් කරන මගුලක් එහෙම නෙමෙයි. මම ඒ ලෙවල් කරන මම කවදාවත් ඕ ලෙවල් මැච් කරන්නේ නැහැ. ජීවිතේට කරන්නේත් නැහැ. මට ඒක දැන් කොහොමත් මගේ රටාවෙන් දැන් පිටපැනලා තියෙන්නේ. කොහොමත් එහෙම එකක් වෙන්නේ නැහැ. තමන්ගේ දරුවා පට්ට මැත්ස් මෙහෙමත් වෙනවා. සමහරට මෙහෙමත් වෙන්න පුළුවන්. මේකත් දැනගන්න ඕනේ. හැබැයි හැම දෙමාපියම හැම දරුවාටම උපරිම මැත්ස් උගන්වන්න දඟලන එකේ තේරුමක් නැහැ. දෙමාපියෙක් වුණා මේක දැනගන්න ඕන. දරුවා දක්ෂ උපරිම මොකද කලාවට බරණ. ඒ වෙන ඌට මැත්ස් ගතියක් ඇඟේ නැත්තම්. ඒත් ඌට මැත්ස් පුළුවන්. මැත්ස් වලට මේ මැත්ස් ෆේල් වෙන්න ඕනේ නැහැ. එහෙම කවදාවත් ලංකාවේ එකක් මැත්ස් ෆේල් වෙන්න ඕනේ නැහැ. යන්තම් අකුරු ටික ලියලා මෙහෙම ගැට ගන්න පුළුවන්. ඕන එකට මැත්ස් වල මැත්ස් පාස් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. ආයි කතා දෙකක් නැහැ. ඒ බැරි මේ ඔය මැත්ස් බෑ කියන හැම එකටම දීපියව මේක. මේ සමස්ත සමාජ මගේ ඔඩියන්ස් එකේ වයස මට වැඩක් නැහැ. මොකක් හරි වුණා. මෙන්න මේක දුන්නා නම් මෙන්න චෙක් කරනවා නම්. ඔය මම චෙක් කරන්න කිව්වේ. ඔය දෙක දුන්නම තේරෙයි. ඔතන බැරි වෙන්නේ. ලංකාවේ කවුරුත් ඕක දන්නේ මම විතරයි මේක දන්නේ. ඔතන තමයි බැරි. ඕක පැහැදිලි කර මේක හරහා යන මේ ටික බැරි. ඒක කරන්න ඕනේ. එතකොට මේකෙදි කතන්දරය ඇති. අතනදි සාරාංශ වෙන්න ඕනේ. එතකොට ඒ ටික කියාගෙන එන එක. එතනදී යගේ කිරීම නැතුව මොනවත්ම එතනින් හරියට කරලා වැඩක් නැහැ. එතනින් හරියට කරලා වැඩක් නැහැ. ඒකට ඒ කතාව මම උතන නවත්තන්න. අර කතාවේ මග කැල්ල මට තියෙනවා. ආයෙ මම ඒක සම්බන්ධ කරන්න ගියොත් ඕක යනවා කතාව වෙන පැතිවලට ඇති කියලා මම හිතනවා. එහෙනම් සාරාංශය දෙමෝපියෙක් කරන්න ඕන නෑ. මම කියාගෙන අතන දෙමෝපිය කතාව. තමන්ගේ දරුවට බර තනිකර සාහිත්‍යයක් නම් ඌට සාමාන්‍ය මැස් දැනුමක් තිබුණා මැති. මට උදාහරණයක් කියන්න පුළුවන්. අපි පන්ති එකේ කල්ලා නමුත් ඒක මේලා කියන එකත් එච්චර හොඳ නෑ. මේ කිව්වත් එක්ක අවුල නෑ. කමන්න කිව්වට අවුල නෑ. අත්ති ඒලල් කාලේ ඕලල් කාලේ ඕලල් නේ.
ඔලෙල් කාලේ පන්ති හැමදාම පළවෙනිය. පන්ති පළවෙනි මම පළවෙනි වෙලා නැහැ. ඌත් එක පළවෙනි වෙන්න බෑ. මොන පළවෙනි එක ඌ අපිට හැරෙන්න හම්බෙන්නේ. ඒක පට්ටගේ මුගේ සාහිත්‍ය උගේ රචන අපි කියනවා. උගේ රචන අපි කියනවා. ඒක කේස් මාර උගේ ආරම්භයේ මාර ලස්සනට පටන් පිස්සු හැදෙන ඒවා. පොත් ගොම්පාට මාටි මික්ටුසිංහ ගොම්පාට ඌත් එක බලනකොට. ඇත්තම කතාව. මාර ලස්සනයි මම කියන පිළිගන්නේ. වැඩේ තියෙන මම එතනින් එහාට ඌ අසාර්ථක වුණා කියලා කියන්නේ නැහැ. ඌ ඊට මැච් කරන්න ආවා. කමන්න නැහැ කිව්වට ඌ ඇත්තක යථාර්ථෙනේ. මොනවත් ඌට කරගන්න බැරුණානේ. කරග කිසිම දෙයක් කරන්න බෑ. හරිම අපරාධය. හරිම අපරාධය. මට මේ වෙලාව හොඳට මතක් වෙනවා. ඌ හැමදාම පන්ති පළවෙනිය. හැමදාම පළවෙනිය. අපිට හැරෙන්නවත් බෑ. කොහොමද 90 98 කකේ ඔක්කොම 100ද මන් දැන සිංහලයේ. ඌගේ රචනාව අපි හැමදාම කියනවා. කියන්නේ ඒ තරමට ආසයි. ආසයි තන කියවන්නේ ඒක මාර ආරම්භවල ආරවසන් ඌගේ එහෙම අදහස් තියනවද කියලාත් හිතා ගන්න බෑ. ඌසාන ඉන්න විදිහට එහෙම හිතන්න බෑ. මැච් කරන්නව සම්පූර්ණ අවුල්ුණානේ. සම්පූර්ණ අවුල්ුණා. ඊට පස්සේ නොහිතපු කියන්නේ නොහිතපු හැම ජොබ් එකක්ම එක වගේ නොහිතපු ජොබ් එකකට ගිහින් වැඩි කෙරුන්නේ නැහැ. හරි අපරාධයක්. හරිම අපරාධයක් වුණා. එතකොට ඒක දකින්න ඕන දෙමාපියෝ. මට ඒ දවස්වල තේරෙන්නේ මම ඇත්තටම හොයයි මම අවංකවම මගේ අතින් සන උහතේ බොරුවක් කිව්වේ නේද මට කවදා හම්බුනොත් මම ඒක කියන්න එපා ඌ මගේ අහින් තෝ බොරු කිව්වනේ දියා කොයිදා කියලා මම උඩ ගියා මචං ඔය සිංහල කරන්නේ නැති කියන්නේ මේ සාහිත්‍ය කියන්නේ ඇත්තටම ඉතින් ආර්ට්ස් කරන්න උට ආර්ට්ස් වල හොඳ හැකියාවක් තියෙනවා එතකොට වැඩි කතාවක් කරන මිනිස්සුනේ කොහමද ඉතින් ඒක මම දන්නේ නැහැ මම නිකන් මම ඇහුවා කියලා මට හොඳට මතකයි මම ඇහුවා උගෙන් ඇත්තටම අපි හරි ආසයි ඒකට ඒ දවස්වල එහෙම අර හැම දැන් ඒක වැඩන්නේ නැහැ ඒකට දෙමාපියෝ ඒක තේරුම් ගන්නත් ඕන. දරුවා කැමති ඒකට නම් ආයි කවදාවත් අනිත් පැත්තට හරවන්න එපා. ඌට සාමාන්‍ය මැස් දෙනුමක් ගන්න හොඳ දෙයක් කරන්න පුළුවන්. හොඳ දෙයක් කරන්න පුළුවන්. මම මැදිහත් වෙන්න මම මැදිහත් වෙලා මට උගන්වන්න බෑ. දැන් මේ නිකිල ටික මට උගන්වන්න බෑ. ඒක ගැලපෙන්නේ මට දැන් ඔක එහෙම ඉතින් ඒක කොහෙවත් නැති කතාවක්. මේ වටින් ගුඩින් කතාවක් ඒව නෙමෙයි. මට කතා කරොත් අපේ දරුවට මැස් බෑ. සමාජයට සේවය වෙන්නේ මට පුළුවන් මට ওই පැය දෙකක් කෝල්ස් එක දිගට එනවා. හැබැයි දැන්ටත් ඉතින් මට එනවා ඕක නිවනක් නෑ. මට 8 ඉඳන් 10 වෙනකන් කියන්නේ මම 10 වෙන්නේ කොයිලා බල ඉන්නේ මම ෆෝන් එක ඔෆ් කරලා දාන්න. ඇත්ත කතාව ගත්තොත් මොකද අර වචනයක් දුන්නා වචනේ තියෙන්න ඕන නිසා මම හරියට 10ට ඔෆ් කරනවා ගොඩක් දුරට. නැත්තම් නිවනක් නෑ. ඒක මම කරදර කරනවා. ඒත් කමන දැන් සමහර මේක අහලා කිව්ව දේ කො ඩබල් ත්‍රිබල් වෙයි ඒත් ප්‍රශ්නයක් නෑ. මෙහෙමයි කිව්වොත් මාව සම්බන්ධ කරන්න ඕනේ නෑ. තරමක ඕඩවල හොඳ කරලා කියන්න ඕන ගුරුවරයාට මේකට මැත්ස් වල මූලික ටික කියලා දෙන්න ඕන. දෙමාපියන්ට තේරෙන්න ඕන මේක. මගේ කතාව අර එකම තැන කියවන ගතියක් තියෙනවා. මම දන්නවා. එකම නැතුව තැන් 2-10ක් කියන්නේ ඕතන තමයි ලංකාවේ තැන. මැත්ස් බැරි වෙන තැන ඕතන. ඊතන අල්ලන්න නැතුව වෙන රිද්දවල අත ගාලා මගුලක් කරන්න. ඇත්ත කතාව ඒක. දෙමාපියෝ හරි පැහැදිලි මැදිහත් වෙලා උගේ හොඳ තියෙන සාහිත්‍ය දැනුමක් නම් හරි උගේ නටන්න කට පුළුවන් එක නටන පැත්තට දාන්න ඕනේ. ඇත්ත කතාව කරන්න ඕනේ ඒක. ඒක මේ මැත්ස් කරන්න දමලා හරියන්නේ නැහැ කවදාවත්. හැබැයි මැත්ස් පාස් ඕ ලෙවල් මැත්ස් හොඳට ගොඩ යන්න ඕනේ. හොඳට ගොඩ යන්න ඕනේ මැත්ස් අනිවාර්යයෙන්ම. ඒ ගොඩ යන්න කරන්න ඕන ගුරුවරට කතා කරලා මැත්ස් උගන්නපා. ඔය ටර්ම් ටෙස්ට් අතහැරලා දාලා ඔක්කොම අතහැරලා දාලා මට මේකව මැත්ස් මුට මූලික මැත්ස් දැනුම දෙන්න ඕනේ. මැත්ස් දැනුම දෙන්නේ නැතුව මොනවත් කරගන්න බෑනේ. ඒක දෙන්න එන ගුරුවරට කියනවා සිලබස් එක කරපන් අර මගුලක් කරපන් නෙවෙයි. මට කතා කරොත් මම දැන් ඔන්ලයින් එකේ හරි මට ඒක සෙට් කරලා දෙන්න පුළුවන්. ඇත්තටමත් පුළුවන්. පුළුවන්. මම ඒක කරනවා. මම කවුරු මට මගෙන් කතාවල ඉල්ලීම කරොත් මම අනිවාර්යයෙන් මට කරන්න බෑ. මට කොහොමද බෑ මේ තියෙන මට වැඩ වැඩි හොඳටම පගේදී කොහොමද කරන්නේ මම අනිවාර්යෙන් මම දන්න ඕන තරම් සෙට් එකක් ඉන්නවා. ඒ උන්ට මම කිලිම කතා කරත් උඹ මේක මම මගේ යාළුවන්ට හා ගොඩක් දෙනෙක්ට මම මගේ ගෝලියෝ ක්ලාස් කරන තොගයක් කියන මම උන්ට කියන ඔබ මේක කරපන් කියලාත් කියනවා. කරලා නොකරපු අවස්ථාවල මම උන්ට බැනලත් තියෙනවා. මේ ළඟදිත් එහෙම එකක් වුණා. ඔබට මම කියපු දේ කරපන් කියලා මම උට කිව්වේ දැන් මගේ යාළුවාට බෑ ඒක කරන්න. ඌට කියන්න බෑ මේක කරපන් මම ඌට ඔබ ගිහින් මේක කරපන් කියලා. ඌ කරලා තිබ්බා නොකරපු තැනුත් තිබ්බා. එහෙම කීපයක් තිබුණා. ඒ වගේ තමයි මම එහෙම වුණොත් මම දන්නවා දැන් මම මැදිහත් වෙන්න. දැන් ලංකාවේ කොහෙ හිටියත් මේ ඔන්ලයින් එකත් එක දැන් අපිට සෑහෙන දෙයක් කරන්න පුළුවන්. මැදිහත් වෙන්න. ඒතර මොකෙක් හරි එකක් ඇත්තරමත් එහෙම වෙලා අන්තිර එහෙම හරි ලස්සනට ඔය ධන රින ටික ඉගෙන ගත්තොත් නවතින්නේ උඩ යකෝ ඒක මාර කතාවක් මට දැන් අර ක්ලාස් වල වගේ මට කියවෙන්නේ ඒක මේ වචන ගණන් ගන්නෙම නැතු ඉන්න ඕනේ මගේ ඇඟින් එන ගතිය මට කන්ට්‍රෝල් කරන්න බැරි වෙනවා. එතකොට යන්න පුළුවන් උපරිමන්තෙට ජීවිතේට මැස් ගුරුවරයෙක්ගෙන් මැත්ස් ඉගෙනගෙන නැති මගෙන් ඉගෙනගෙන D3ක් ගත්ත 3 දෙනෙක් මගේ මේ මොහොතේ මට මතක් වෙනවා. එක පන්තියේ කෙල්ල 3 දෙනා යාළුවෝ 3 දෙනා D3යි. ඒකයි සිද්ධිය. ඒක ලොකු දෙයක්. ඒක මට ඒක එකම මතක් වෙන එක. උන්ට අනිවාර්යෙන් මේක ඇති. ඉතින් එකම මෙච්චර කියන්න ඕනේ නැහැ නේ. ඉතින් තියෙන්නේ තොතන විතරනේ. ලංකාවේ 150ක් මැත්ස් ෆේල් නේ ඔතන. මුළු ප්‍රින්සිපල්ලා කරන්න. හරි ප්‍රින්සිපල් කෙනෙක් අහගෙන ඉන්නවනම් ඇත්තම කතාව. මම මොකාද මම ටියුෂන් ඕන අතෑරියා එක වැඩක් නැහැ නේ මගේ අදහසනේ ගන්න ඕන. මොනවද මැත්ස් ගොඩ යන්න කරන්න මට ඇහිලා තියෙනවා මම ගොඩක් මේ ළඟදී දැක්කා ඉංග්‍රීසි තනිකල ඉංග්‍රීසි වලින් කතා කරනවා මේ මොන කුරුණෑගල පැත්තේ කොහේ හරි ඉස්කෝලේකුත් තියෙනවා
තව ඉස්කෝල මම දැක්ක කීපයක් තියෙනවා එහෙම. ඒකෙදි හොයලා බැලුවොත් මොකද්ද හොයලා බැලුවේ? හොඳම ක්‍රමේ. ඒ සර් යන උදේම 6ට. උදේ 5ටද කොයිද ගිහිල්ලා එහෙම එකක් තියෙනවා. ගිහිල්ලා උගන්න උන් ඔක්කොම ඉංග්‍රීසියෙන් නිවුස් වලට පෙන්නනවා. මම දැක්ක ඒක මම කුරුණාලි කිව්වේ කුරුණාලි පැත්තේ කොහරි කුරුණාලි දිස්ත්‍රික්කේ. එහෙම ඒවා තියෙනවා. ඔන්න කරන්න ඕන දේ. හොඳ මැත්ස් ගුරුවරු අල්ලනවා කියලා එකක් නෙමෙයි. මැත් ඉතින් හොඳ නරක අපි අයින් කරමුකෝ. මුළු ඔක්කොටම මුළු ඉස්කෝලේ ඔක්කොටම මැත්ස් උගන්වනවා. ඒ මැත් සිලබස් එක වෙනම යනවා. ඒක ඕනලා. එක්ස්ට්‍රා දැම්ම මැදිහත් උනා. මම වගේ කෙනෙක් මම දන්නවා කරන්නේ මම ප්‍රින්සිපල් කෙනෙක් වුණා. මම එහෙම කරලා තියෙනවා. මම මගේ ක්ලාස් එක කන මම මෙහෙම හිටියා මම දෙනවල්ල ඒ දෙන එක හරි. දැන් දෙමාපියට ගහන්න අයිතියක් නැහැ. අපිට අයිතියක් තිබුණාට දෙමාපියට ගහන්න එහෙම බෑ. මැත්ස් බෑ තොට කියලා ගහලා හරියන්නේ නැහැ. අර කතොට පේපර් ලියන්න බෑ කියලා අම්මා ඌට කන්ට ගහලා හරියන්නේ නැහැ. ඒක කරලා හරියන්නේ නැහැ. ඒක නෙවෙයි අරුවට ඔක්කොම වටපිට හොඳට කරලා එතනින් එහාට ඒක මෙන්න ගණන් 10 ඒ වගේම 10ක් දුන්නත් ඊළඟට එකක්වත් කළා නැත්නම් දෙන එක නොදී ඉතින් වෙන මගුලක් කරන්න වෙන්නේ. ඒක දෙමාපියට කරන්න බෑ. ඒ දෙමාපියා කියන්නේ මැත් සම්බන්ධ දෙමාපියෙක් නෙමෙයි. ඒක ඒව තෝරා බේර ගන්න ඕන. ওই වචන ඔක්කොම මේක කරන්නකො මට මේක කරන්න හම්බෙන්නේ නැහැ. එතකොට එහෙම කරන්න පුළුවන් ප්‍රින්සිපල් කෙනෙක් තමන්ගේ ඉස්කෝලේ මැත්ස් උඩට දා ගන්න ඕන නම් කරන්න ඕන මොනවත් නෙමෙයි කරන්නේ. 11යිනේ. හයේ පොත බං. ඉලක්කම් ලියන්නේ මෙහෙමයි. දශම එකතු කරනකොට මෙහෙම කෙලින් ගනින් තිත. ඊළඟට මෙන්න මේ ටික. හරි. මුළු මැත්ස් නැති වෙන්න දෙන්න පුළුවන් ඉස්කෝලේට. කොල්ලෝ හෙන්න කැමැත්තෙන් පට්ට හරි ටිකක් දුන්නා. අගේ කරා යකෝ බනිස්සෙකුත් දුන්නා කාපියෝ කියලා. ගොඩ දාපු එකාට. නෙමෙයි එන උන්ට එක්ස්ට්‍රා ක්ලාස් දාන මොනම කරන්න බෑද රට ගොඩ ගන්න ඕන. සෑහෙන දෙයක් කරනවා. අනිවාර්යයෙන්ම කවුරු තනියෙන් හිතුවොත් ඔය මං කියපුට මේ බරපතල තත්ත්වයක් මේක මේ 150 කියන්නේ භාගයට භාගයක් පාස් එහෙම රෙද්දක් නැහැ. එස් ගත්තුන් ඉතුරු ඔක්කොම 150කට වඩා ෆේල් කිව්වම කියන මූලික දැනුමවත් නැහැ. ඒ හැම එකකගෙන් මේ වගේ ප්‍රශ්න. කොහේ තර්ක කරලා රටක් ගොඩ දාන්නද? ගොඩ දාන්න බෑ. අපි මේ සාක්ෂරතාව ඉහළගේ පෙරෙද්ද මගුල් සාක්ෂරතාව ඔය මගුලද කොහෙන් හදනවද මම දන්නේ ඉලක්කමක් අකුරක් ලියන එකක් වෙන්නේ. ඔය කතා කරන්නේ මම නම් දන්නේ කොහෙන්ද ඒවා හොයන්නේ කියලා. ඔය යථාර්ථය මේක මෙන්න ප්‍රතිඵලයි. 150 මැච් ෆේල් ආයි කොහෙද? මොන කතන්දරද? ඒ ඇති. ඔය මම රට ගැන කතා කරේ. ඇති ඉතින් ඕක තමයි මගේ අදහස මැච් ගැන. එතකොට සාරාංශ කරනවා කියලත් මම දැන් කිව්වා. මම දන්නේ වෙලාව කොච්චර ගියාද කියලා. එතකොට ඔතන කතන්දරේ මම දැන් ওই කතන්දර මං හැබැයි මට මේ කතා බැරි නිසා මම කොල කෑලගත් නිකන් එහෙම මෙලියු මට ඒක මතක නෑ දැන් ඔය මම පොඩ වුණ බල්ලත් කියන මොන අමතකයක් තිබ්බද කියලා අනේ මම හරි මොකක්ද ඒක තිබුණා ලියලා මෙහෙම එකක් අර උගන්නනවා කියනවා මම මෙතෙන්ට නැග්ගේ නම් හැබැයි තැම්පත් නිකන් අර ලස්සන කතාවක් කරන්න කියලා ලස්සන කතා එන්නේ නෑ මට මං හරි ආසයි එහෙම ලස්සන කතාවක් කරන්න ඉතින් බෑ මට ඇඟෙන් එන්නේ නැති ප්‍රශ්න මගුලක් කරන්න දෙයක් හරි ආයෙත් මට අර පන්ති ගානේ හරි ඇති එතකොට රටේ තත්ත්වය බරපතලයි එතකොට 150ක් මැච් ෆේල් ඒක ගොඩ දාන්න මේ කතාව ඇහිලා ඇත්ත තමයි කියලා හිතලා පොඩි උන්ට එතකොට අපි කොහොමද සිලබස් කවර් කරන එකක් බ්‍රෙද්දද සිලබස් දෙතුර කවර් කරගන්න ඕන අනිවාර්යෙන් ක්ලාස් දෙකක් කරන්නේ හැම ක්ලාස් එකටම මම ඉස්සර කරා මම 6ට උගන්ලානේ 7 8 මම එකට දාලා ඉගෙනනවා 9 10ද නෑ 9 මට මතක නෑ 9 ඉගෙනනවා වෙනමද කියලා මතක නෑ 10 9 10 මතක නෑ කොහමද 11 වෙන කොහමද එකටත් දාලා පන්ති දෙකක් කරා ඒ හැම පන්තියෙම මගේ පළවෙනි එක මම පන්ති දෙකක් දානවා එක දවසක් කරලා මම එතනින් එහාට ඊළඟ දවසේ අනිවාර්යෙන් අර නිකිල පාඩම කරනවාමයි නිකිල පාඩම නෙමෙයි ඔය නිකිල පාඩම හරහා යන සියලු පාඩම් හොද්දට කියන හිමීට හරි ලස්සනට හොද්දට දාලා ආගේ කළා හොද්දට හදරුන් ඉන්නේ උන් මෙච්චර ගණන් ගන්නෑ මම ඒතකොට අර ගොත එහෙමෙන්ගේ අන්න යකෝ මරු කියලා පිටට තට්ටුවේ දාන්නේ වැඩේකට එක පිටට තට්ටු දාන එකෙන් මේ කවුද යන්නේ පට්ට සිරා මට උදාහරණ කියන්න ගත්තොත් බොරු කියලා හිතනවා ඔය අර කතාවත් අල්ලගෙන තව උදාහරණ C1යි S1යි එක අනිත් ඔක්කොම ෆේල් මැත්ස් වලට C පිළිගන්නේ නිකන් බොරුවක් වගේ පේනවනේ ඉතින් ඒකෙන්ද මම ආයෙ කියන්න ගානට ඩක් ගොත මේවා ඉන්නේ නැහැ ඔය ඒකේ ක්ලාස් වල විච්ච දේවල් වෙන්න සතුටෙන් කරනවා ඒක සිම්පල්ව කරන්න පුළුවන් බොහොම සිම්පල් වැඩක් මුල කියලා දෙන්න ඉතින් ඉංග්‍රීසි උගන්වනවා ඒකට අකුරු ටික ලියන්න කියලා දෙන්න නැතුව මම මගුලක් කරනවා අර මුල්ම ටික කෙලින්ම ඉංග්‍රීසි සාහිත්‍ය උගන්වන්නකින් හරියන්නේ නැහැ කට අර පොඩි වාක්‍ය හදන එක හරි පැහැදිලිව කියලා දෙන්න ඕනේ ඒක 100ක් හරි කරලා කමන්නේ එතකොට තමයි ඌ අල්ලගෙන යන්නේ ඒකල යනකොට අගේ කරන්න ඕනේ කට ටොකු වෙනලා හරියන්නේ තොට බෑනේ කියලා වැඩ නොකරොත් හරි ඒක වැඩ නොකරකොට දෙන්න ඕන දෙන්න ටොකුනේ කපලා දාන්න ඕන එතකොට ආයෙ තුන් තියලා වැඩක් නැහැ කරන්න ඕනේ ඒක කරන ක්‍රමයක් තියෙනවා හැබැයි මට නම් හොඳට තේරෙනවා ඒක මම ඉතින් හොඳටම ක්ලාස් එකෙත් টොප් කරගෙන ආන එතකොට දුන්න ගමන් එතකොට හරිය නීලාංශ වෙනකොට හරියනවා ඒක හරි නමුත් අර වැඩ ටික කරගෙන වරින් පේපර් එක කරපන් කියලා අරකට කියනකොට කට ජීවිතේම එපා වෙනවා මම දැක්ක අර මේක වැඩක් නැහැ ඉතින් කතා කරලා ඒ ගැන හරි අපි ඒකත් අමතක කරමුකෝ එතකොට දැන් මේ දුන්න උපදේශ කොහෙද යකෝ මට මතකත් නැහැ කොහේ යනවද කියලා. හරි ඒක මගේ හැටි. ඉතින් මට නොහැකියාවල් කතාවක් හරි ලස්සන කතාවක් දේශපාලන කතාවක් වගේ.
උන් එහෙම පට්ට බොරුනේ දෙන්න තරමක් ඉතින් ආයෙ දෙන්න බැරිය කතා නම් ඒකනේ. කතාව වෙන කටට රැවටෙලා දැන් අපි ඔක්කොම අහුලම පේන්නේ ඉන්න දඟලගෙන අහු වෙනවා පට ගාලා. ඒකයි කේස් එක. රටට සේවයක් කරන මේක තමයි ක්‍රමය කියලා. මට හිතුනේ ඒක තමයි. මේකේ මොනවා හරි දෙයක් කරන්න පුළුවන්. රටට සේවයක් කරන්න අපි පාර්ලිමේන්තුව පැනලා හරියන්නේ නැහැ. අපි එහෙම ගියුන් ටිකක් ඉන්නවද මරු ආතල් එක දිදි. පිස්සු වැදෙන උන් ගිහින් අතන දෙන ගහගෙන අරුන් හොඳයි. උන් ටික ඩීසන්ට් පිට බලාගෙන ඉන්න මොකද වෙන්නේ අරුන් ගිහින් වැඳගෙන. කායික ගොඩ දාන්න හම්බෙන්නේ ජීවිතේට මේක. මොනවත් කරන්න බෑ. ඉගෙනගෙන ඒක ඉගෙන එතෙන්ට ගිහිල්ලා කරන්න බෑ. එතෙන්ට ගිහින් කරන්න බෑ. දැන් මට මෙතන අදාළත් නැහැ මට දේශපාලන මෙතන කතා කරලා වැඩක් නැහැ. ඉතින් අපි එක එකාගේ දේශපාලන රෙද්ද නෙවෙයි රට බං රට දේශපාලනේ නම් පැත්තකින් තියපන්කෝ රටක් ගැන කමාර දෙයක්. ගොඩ දාන්න ක්‍රමයක් නැහැ. ගොඩ දාන්න ක්‍රමයක් නැහැ. අඩුම ගානේ යන්තම්වත් ඉන්නුන් ටිකක්වත් හදලා තියන්න. ටිකක්වත් පොඩි ට්‍රැක් මේ දෙන්නේ. ඒ ට්‍රයි මම දැන් කියනවා කතාව ඇති වගේ දැන් මට එක දිගට ඔක ඉතින් වැඩකුත් නැහැ ඒක කයි අහන්න ගිය පාවෙනවනේ. මට මේ කතාව රසවත් කරන්න බැරි නිසා මම කතාව නවත්තනවා. කතාව රසවත් නැහැ. බුරුනි මම මේ හෙටනේ කතා කරේ ගැලපීමක් නැහැ. අගමුල නැති ගතියක් තියෙනවනේ. ඒකත් අදාළ නැහැ. හැබැයි මම මේ කතාව අර්ථවත් කරනවා. මේ කතාව මම පට්ට අර්ථවත් කරනවා. මගේ ජීවිතේ අර්ථවත්ම කතාව වෙන්න ඉඩ තියෙනවනේ මම ඒකට උපරිම කැප වෙනවා. කැප වෙනවනේ. ඒරවල පැත්තකින් තියලා මම මේක කැපෙනවා. ඒරවල පැත්තකින් තියන අදහස් කරේ මේකට හානියක් කරනව නෙමෙයි. ඊට වඩා මම මේක හොඳට කැපෙලා මම මේක කරනවා කියලා කිව්වේ. කරන්න ඕනේ. අන්තිමට අඩුම ගානේ යන්තම්වත් හිතන්න පුළුවන් එකක් හදලා තිබ්බොත් හරි. නැත්තම් රටක් හොයන්නවත් බැරි වෙයි. මොනම විදිහින්වත් හොයන්න බැරි වෙන්නේ. ඇත්තටම හොයාගන්න බැරි වෙයි. හරි බරපතල තත්ත්වය. තව ටික දවසක මොනම වෙයිද දන්නේ. කවදා හරි දවසක මේ ගොඩ යන්නත් ඉඩ තියෙනවා. රටේ සංදිස්ථාන තිබිලා තියෙනවා එහෙමනේ. සංදිස්ථාන ඇත්තටම තිබිලා තියෙනවා. එක එක සංදිස්ථාන යම් දවසක මොකක් හරි වෙන්නත් ඉඩ තියෙනවා. නැතිම වෙයි තමයි වුණාට තියෙනවා වගේ නේ. අපි නොහිතපු දේවල් වුණා රටේ. කඩ ගත්තොත් ඈත අතීතයක දුටු ගැමුණාව දඩස් ගාලා උඩට ගියා එකපාරම. සාධාරණ වැඩි ඉතින් ඇත්තටම රට එක්සේසත් වෙලා කියලා ලොකුට ඒවා වුණානේ පිළිවෙලට. බොරු කතා නෙමෙයි. ඊට පස්සේ ආයේ උඩවට ගිහින් ඔන්න ඒක හොඳට ඒක නම් ඉතින් හොඳට තියෙන්න ඇති නේ කාලේ මන් දන්නේ. තියෙන්න ඇති ලොකු කාලයක්. ඊට පස්සේ ආයේ කාලයක් ආවා. ඇත්තටම නම කිව්වත් අවුලන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා ආයේ රටම නැහැ ගැති. දඩස් කියා හැබැයි දඩස් කා මෙහෙම ඊට පස්සේ අපරාධ අපිට ඔක් කරගන්න බැරුණා. ඊට පස්සේ ආයේ මෙහෙම ආයේ මොනවා දැන් නෑ මන් දන්නේ. තේරෙන්නේ නැහැ මට. ආයේ කොහෙවත් එකේ කුඩට එනකොට එයි සමහර විට එනකොට රටේ මොකෙක්වත් නැහැ. මැත්ස් නැහැ. මැසුත් නැහැ මොකක්වත් නැහැ. අති දීන જાතියක් වෙලා ඉතින් තේරෙන්නේ නැහැ. මොනවද ඒක කියන්න බෑ. ඉතින් කියන්න බෑ බරපතල තත්ත්වය. ඒක කියන එක හොඳයි. ඉතින් කියලා ඒතර අපි ඇත්තටම කී තමන්ට ගැලපෙන දැන් එක එක බැන ඉඳලා හරියන්නේත් නැහනේ. ඉතින් උන්ගේ හැටි එහෙමනම් අපි මොකද කරන්නේ? අපි බෑ අපි ගිහින් මගුලක් කරන්න. අපිට ඒක කරන්න බෑනේ. තමන්ට පුළුවන් දේ කරා නම් හරි. ඒතර මට පුළුවන් දේ මට වෙන අලුත් දෙයක් කරන්න බෑ. මට දේශපාලනේ කරගෙන ගිහින් කරන්න හරියද වෙන තැනකට ගිහින් මට කරන්න බෑ. මට ගුරු උපදේශක වෙලා යන්න බෑ. මට එහෙම සුසුකනුත් නැහනේ. ඩිග්‍රිය තිබ්බට මට ඕතෙන්ට යන්න මං එහෙම ගිහින්නේ නැහැ. තමන්ට පුළුවන් දෙයක් කරන්න හරි තමන්ට පුළුවන් දේ මම මගේ ටිකෙන් කරා. ඕ ලෙවල් ක්ලාස් කරනවා මම නිශ්ශබ්දව උඩ බිම නේ මම ලස්සට මගේ වැඩේ කරා. ඒ ලෙවල් කාලේ මම ඒක නිදහසේ කරා. දැන් මේක රටට විවෘත වුණා. මම ඒක නිදහසේ හැබැයි මම කරනවනේ විරුද්ධ. මම මගේ වැඩේ ඉතින් මම දේව කාර්ය වගේ කරනවා. ඒතර අපි හැම එකකටම මෙහෙම ඔය හැම එකකටමත් එහෙම බෑනේ. ඒතර තමන්ගේ ටික කරා නම් හරි. අඩුම ගන්න තමන්ගේ දරුවා හරි ඒක මේක මොකක් හරි ඒක මට තේරෙන්නේ නැහැ. තමන්ගේ යුතුයකම් වගේ එකක් රටට කොහොමද උපදෙසක් දෙන්නේ? මට තේරෙන්නේ මගේ ඇඟින් එන දේ මට ඒක කියා ගන්න. ඉතින් අපි හැම එකකටමත් කියා ගන්න බැරුවනේ අපි හිර වෙලා ඉන්නේ. ඒතර පොඩි නීතියකට එලා මේක අපි කරමු අපේ කියලා එහෙම ගතියක් ගන්න කොහොමද කියන්න ඕන කියලා එතන හිර වෙනවා. ඒම හිර විහිරවි ඒක දුක් විඳ ඉන්නවට වඩා හොඳයි රටට බැන හරි රට මෙහෙමයි කියනට හොඳයි තමන්ගේ ටික මොනවා හරි කරා නම් හරි. තමන්ට පුළුවන් දෙයක් රට වෙන මට තේරෙන්නේ නැහැ ඒක. ඒක කොහොමද කියලා ඒක ඒ වගේ පැති වලින් උපදෙස් දීමේ හැකියාවකුත් මට නැහැ. ඒකන අපි කතාව නතර කරලා මං කරන දේ විතරක් කියන්න. ඒතර අපි හැම එකම කොහොමත් මං හිතන්නේ සතුටින් බොහෝම සුළුතර පිරිසක් හැර අනිත් ඔක්කොම දුකෙන් ඉන්නේ. මෙච්චර රටක් පිස්සු වෙනවා. මෙච්චර රට නෙමෙයිම වැඩක් නැහැ කතාවල.